ආයුබෝවන් අද අපේ channel එකෙන් ඔයාලට විස්තර කියන්න යන්නේ ඔයාලා ගොඩක් අය දන්න පොළොන්නරුවේ ගල් විහාරය ගැන. මේක පොළොන්නරු යුගයේ පළමු පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ තමයි ඉදිකරලා තියෙන්නේ. ගල් විහාර භූමියට ඇතුල් වෙද්දී මුලින්ම දකින්න ලැබෙන්නේ හිඳි පිළිම වහන්සේ නමක්. මේ පිළිම වහන්සේ සාමාන්‍යයෙන් අඩි 14ක් 15ක් විතර උස පිළිමයක්. මේ ඔයාලා දැන් දකින්නේ ඒ පිළිමය. විශේෂම දේ තමයි පිහිටි ගල තුලින්මයි මේ පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ. පිළිමය ළඟට ගිහින් හොඳින් පිළිමයට පිටුපසින් බලද්දී නිර්මාණය කරන ලද මකර තොරණක් දකින්න පුළුවන්. මේක ත්‍රිමානව නිර්මාණය කරන ලද්දක්. මේවායින් කියවෙන්නේ ඒ කාලේ සෑහෙන කාලයකට කලින් අපේ රටේ පොළොන්නරුවේ හිටපු කලාකරුවන් කොතරම් දක්ෂද කියන එක නේද? හොඳට බැලුවොත් මකරුන් 6 දිනක් දකින්න පුළුවන් ඔයාලට. මේ මකර තොරණෙන් බුදු පිළිම 4ක් නිර්මාණය කරලා තියෙනවා දකින්නත් පුළුවන් ප්‍රධාන බුදු පිළිමයට අමතරව. ඊට අමතරව නෙළුම් මල් 10ක් විතර දකින්නත් පුළුවන් ඔයාලට. අපි මේ හිඳි පිළිමේ පහු කරලා එහා පැත්තට යද්දී පිහිටිගල ඇතුළට හාරලා ඒ කොටිය තුල නිර්මාණය කරන ලද තවත් පිළිමයක් දකින්න පුළුවන්. මෙහි විශේෂත්වයේ විදිහට කියන්නේ ඒ කාලේ මේ පිළිමේ සම්පූර්ණ රන් ආලේපිත පිළිමයක් විදිහට තමයි තිබුණා කියලා. පසුව ඔයාලා හැමෝම දන්න කාලිංග මාග ආක්‍රමණයෙන් මේ පිළිමේ සහ මේ භූමිය පරිස්සම් කරගන්න ඒ කාලේ හිටපු ගම්වැසියන් සම්පූර්ණ විහාරය පස් වලින් වහලා දාලා තිබ්බ කියලා තමයි කියන්නේ. අන්න ඒ නිසා නැවත සුද්ධ පවිත්‍ර කරලා විහාරය නැවතත් සාමාන්‍ය තත්වයට ගද්දී අර ආලේපනය කරලා තිබ්බ රත්තරන් ටික නැති වෙලා ගිහිල්ලා කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. මේ පිළිමයට උඩින් මුතු කුඩයකට සමාන චක්‍රයක් නිර්මාණය කරලා තියෙනවා දකින්න පුළුවන්. ඒ වගේම හොඳට බලන්න පිළිමයට දෙපසින් දේව රූප දෙකක් නිර්මාණය කරලා තියෙනවා. විෂ්ණු සහ බ්‍රහ්ම ලෙස තමයි ගොඩක් අය මේ දේව රූප සලකන්නේ. මේ පිළිමයත් එක්ක දෙපසින් මකර රූප දෙකක් වගේම සිංහ රූප දෙකකුත් දකින්න පුළුවන්. හොඳින් බලන්න ඉරසා හඳ කියන රූප දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ අපේ සංස්කෘතිය විශ්වාසය වගේම ඒ කාලේ තිබ්බ ඇදහිලි වගේ දේවලුත් එකතු කරගෙන තමයි මේ ආකාරයේ නිර්මාණය විශිෂ්ට විදියට කරලා තියෙන්නේ. ඊළඟට අපිට දකින්න ලැබෙනවා පිහිටිගල මත ලියන ලද විශාල සෙල්ලිපියක්. ඔයාලා අහලා ඇති පොළොන්නරු කතිකාවත කියලා සෙල්ලිපියක්. ඒක තමයි මේ තියෙන්නේ. ඒ කාලේ ශාසනය පිරිහිලා තිබ්බ කාලයක්. ඒ නිසා ශාසනයට නොගැලපෙන භික්ෂූන් ශාසනයේ නිරපලා ශාසනය ආරක්ෂා කිරීමට කටයුතු කරා කියලා විස්තරය තමයි මේ පොළොන්නරු කතිකාවත කියන සෙල්ලිපියේ සටහන් වෙලා තියෙනවා කියලා සැලකෙන්නේ. මෙන්න මේ කියපු පොළොන්නරු කතිකාවත. එහෙමත් නැත්නම් මේ සෙල්ලිපිය පහු කරන් යද්දී ඊළඟට අපිට හමු වෙනවා හිටි පිළිම වහන්සේ නමක්. එක මතයකට අනුව සමහරු කියනවා මේක ආනන්ද හාමුදුරුවන්ගේ පිළිමයක් කියලා. නමුත් ගොඩක් මතවලට අනුව මේක බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් කියලයි වැඩි දෙනා සලකන්නේ. ආනන්ද හාමුදුරුවන් සම්බුද්ධ පරිනිර්වාණය ගැන
දුක හිතිලා කලකිරිලා ඉන්න ආකාරයක් පෙන්눔 කරනවා කියලා තමයි අර කලින් අදහස් දක්වපු අය මේකෙදි කියන්නේ. නමුත් සෙන්රත් බර්ණවිතාන මහතා ඇතුළු බහුතරයක් පුරාවිද්‍යාව සම්බන්ධයෙන් අදහස් දක්වන දෙනා කියන්නේ මේ පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ පద్මාසනයක් මත. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ පිළිම පමණයි පద్මාසන මත නිර්මාණය කරන්නේ. හිස කැරලි සහිත බවක් පේනවා. ඒ වගේම දිග කන්පෙති තියෙනවා. අත් දෙක මේ ආකාරයෙන් එකිනෙකට බැඳලා තියෙන මුද්‍රාව පරදුක්ඛ දුක්ඛිත කියන මුද්‍රාව විදියට තමයි මේ පිළිමේ නිර්මාණය කරලා තියෙන්නේ. අන්න ඒ කරුණු ඔක්කොම සලකලා බලද්දී මේක බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් විදියට තමයි බහුතර දෙනා සලකන්නේ. ඊළඟට අපිට දකින්න පුළුවන් වෙන්නේ සැතපෙන පිළිමයක්. මේ ගැනත් විවිධ මත තියෙනවා. බහුතර දෙනා කියන විදියට බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්මාණය පිළිබිඹු කරන පිළිමයක් විදියට තමයි අර්ථ දක්වන්නේ. කන්පෙති සිවුරේ රැලි පහලට වැටිලා තියෙන ආකාරයක් ඔයාලට දකින්න පුළුවන් හොඳින් බැලුවොත්. ඒ වගේම පාදයේ එක් පාදයක මහපට ඇඟිල්ලක් අනිත් පාදයේ මහපට ඇඟිල්ලට වඩා ඉදිරියට යම්කිසි ආකාරයෙන් නෙරීමක් දක්නට ලැබෙනවා. මෙන්න මේ කරුණ වලින් තමයි මේක සම්බුද්ධ පරිනිර්වාණයේ පිළිමයක් විදිහට සලකන්න හේතු වෙලා තියෙන්නේ. මේ පැතිවල තියෙන අධික රස්නය ඒ වගේම කෙලින්ම හිරු රැස් මේ මතට වැටුනහම මේ පිළිම විනාශ වෙන්න පුළුවන් නිසා ඒ ගැන තේරුම් ගත්ත කලාකරුවන් වගේ මේ ප්‍රදේශයේ ජනතාව ඒ කාලේ මේ ගල් පර්වත වලට හානියක් වෙන්නේ නැති වෙන්න ගල් පර්වත වල රස්නේ උරා ගන්න සිසිල් බව හැම වෙලාවෙම රැඳිලා තියෙන්න මේ ගල් පීලියට යටින් සිසිල් දිය පාරක් හැමදාම යන්නට සලස්වන ආකාරයේ මාර්ගයක් සකස් කරලා තියෙනවා. ඔයාලට පිළිමයට එහා පැත්තට ගියොත් දකින්න පුළුවන්. අතීත රජවරු වගේම කලාකරුවන් මේ නිර්මාණයන් අනාගතයටත් දකින්න පුළුවන් වෙන්න ආරක්ෂා කරගන්න විද්‍යානුකූලව සමහර දේවල් කරලා තියෙන්නේ මෙන්න මේ නිසයි. ඉතින් ඔයාලත් පොළොන්නරුවේ සංචාරයක් සඳහා යන්න හිතන් ඉන්නවනම් මෙන්න මේ කියපු කාරණා ටික ඔළුවේ තියාගෙන ගල් විහාරයටත් ගිහිල්ලා ඒ පිළිම හොඳින් නිරීක්ෂණය කරන්න. එතකොට ඔයාලට මේකේ කිව්ව දේවලුත් එක්ක වැටහෙයි අතීත කලාකරුවන් මේ නිර්මාණයන් කරන්න කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා.